හෙලෝ කේටස් මම මනුෂ්‍ය නිර්මාල් ෆොටෝෂොප් සීරීස් එකේ 18 වෙනි එපිසෝඩ් එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙන්නේ. ඉතින් මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරමු Red Eye tool එක ගැන. ඉතින් මේ tool එක අපිට බලා ගන්න පුළුවන් tool bar එකේ 8 වෙනියට තියෙන tools අතර Red Eye tool කියලා තියෙනවා. ඉතින් මේකේ short key එක තමයි J. ඉතින් මේකේ හරිම සරල දෙයක් වෙන්නේ අපි සමහර ෆොටෝස් වලදී ෆ්ලෑෂ් කරලා අපි මේ වගේ ගන්න සමහර ෆොටෝස් වලදී මේක කැමරාවෙන් වෙන මිස්ටේක් එකක්. ඉතින් මේකේදී ඇහි අර කළු පාට බෝලි වටේ රවුමක් මෙන්න මේ වගේ ඇඳෙන එක තමයි මේ හැදෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් මේක අපිට රිමූව් කරගන්න මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටූල් එකෙන් සිලෙක්ෂන් එකක් මෙන්න මේ වගේ රෙක්ටැන්ගල් එකක් මෙන්න මේ වගේ ඇහැ අර කවර් වෙන විදිහට දාන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට මම මේ දෙකටම මෙන්න මේ වගේ දාලා පෙන්නන්න. ඒ වගේම මෙතන තියෙනවා මේ පර්පල් සයිස් කියලා එකක්. ඉතින් මේක අපි ලෝම දාලා අපි මෙන්න මේ වගේ සිලෙක්ෂන් එකක් දැම්මහම ඇහි තියෙන කළු පාට ඒරියා එක ටිකක් පේන්නේ නැති විදිහට මේ වගේ එනවා. ඉතින් මේකේ අපි ටිකක් වැලියු එක මේ වගේ වැඩි කරලා මේ වගේ දැම්මොත් බලා ගන්න පුළුවන් වෙනස ඉස්සල්ලා කරපු එක සහ ඊට කලින් පස්සේ කරපු එක. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ ඩාර්ක් amount කියලා එකක් තියෙනවා. ඉතින් මේකත් අපිට මෙන්න මේ වගේ ඇහි තියෙන අර ඒරියා එක ඩාර්ක් වෙන amount එක තමයි මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටූල් එක හරිම සරල ටූල් එකක්. මේක මේ කැමරාවෙන් එන මිස්ටේක් එකක් ගොඩක් දුරට මේ ෆ්ලෑෂ් පාවිච්චි කරද්දී තමයි මේක වෙන්නේ. මේක කැමරාව ඇතුළෙම ෆික්ස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කැමරා රෝ එකේදී එහෙමත් මේක ෆික්ස් කරගන්න ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මේකට වෙනම ටූල් එකක් දීලා තියෙනවා Photoshop වලින් මේ වගේ දෙයක් කරලා තියෙනවා නම් ෆික්ස් කරගන්න. ඉතින් මම හිතනවා මේ ටූල් එක ගැන අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් මේ සීරීස් එකත් එක්ක ඔයගොල්ලෝ ඉන්නවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මොනවද ඔයගොල්ලෝ දැනගන්න තියෙන දේවල් කමෙන්ට් කරන්න. ඒ වගේම subscribe කරන්න. සහ මේ ඊළඟ එපිසෝඩ් ටිකත් මේ විදිහට මම ඉස්සරහට කරන් යනවා. ඒ ටිකත් බලන්න. හරි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.